සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මම ඔයාලට අරගෙන ආවේ ෆ්‍රයිඩ් රයිස් එකක් ඉක්මනින් රසට හදාගන්න විදිය. එහෙනම් අපි බලමු කොහොමද හදන්නේ, මොනවද ඕන වෙන්නේ කියලා. ඉතින් මම මේ සඳහා කීරි සම්බහා ග්‍රෑම් 700ක් අරගෙන තියෙනවා. ග්‍රෑම් 700කින් 4 දෙනෙකුට බඩ පිරෙන්න හොඳටම කන්න පුළුවනි. මුලින්ම මම බත උයා ගන්නවා. බත උයා ගනිද්දි බතට රම්පකොළ 2-3ක් එකතු කරගන්න. එතකොට බත ගොඩක් සුවඳට රසට එනවා. ඊළඟට ලුණු තේ හැඳි 1ක් එකතු කරගන්නවා. ඒ වගේම පොල් තෙල් තේ හැඳි 1කුත් එකතු කරගන්නවා. ඒ වගේම තමයි බතට වතුර තියද්දී ඔයාගේ සුළඟිල්ලේ යට පුරුක ප්‍රමාණයට වතුර තියන්න. එතකොට බත බෙරි වෙන්නේ නැතුව ගානට උයා ගන්න පුළුවන්. ඊළඟට අපිට ඕන වෙනවා හීනියට ලියාගත් කැරට් සහ ලීක්ස් ටිකක්. ඒ වගේම තලාගත් ඉඟුරු සුදු ලූණු සහ එනසල් කරල් 2-3ක්. ඒ වගේම මම මෙතන බිත්තර 2ක් අරගෙන තියෙනවා. ඔයා කැමති ප්‍රමාණයක් බිත්තර අරගන්න. ඊළඟට සෝයා සෝස් මේස හැඳි 3ක් පමණ අවශ්‍ය වෙනවා. හරි, දැන් අපි බලමු කොහොමද හදන්නේ කියලා. තාට්ටියක් ලිපේ තියලා පොල් තෙල් මේස හැඳි 3-4ක් වගේ එකතු කරගන්න. ඔයාට පොල් තෙල් වෙනුවට බටර් උනත් එකතු කරගන්න පුළුවන්. තෙල් ටික රත් වීගෙන එනකොට ඉඟුරු සුදු ලූණු පේස්ට් එක එකතු කරගන්න. ඉඟුරු සුදු ලූණු ටික රන්වන් පාට වීගෙන එනකොට එනසල් ටික එකතු කරගන්න ඕන. ඊළඟට බිත්තර ටික එකතු කරගන්නවා. මම මේකට කැරට් ලීස් වලින් ටිකක් එකතු කරගන්නවා. ඔක්කොම එකතු කරගන්නේ නැහැ, ටිකයි එකතු කරගන්නේ. ඊළඟට ලුණු තේ හැඳි භාගයක් එකතු කරගන්නවා. ඊළඟට මම බත් ටික එකතු කරගන්නවා. මේ වෙලාවේ ලිපේ ගින්දර වැඩි කරලා බත කවලම් කරගන්න. දැන් මේ වෙලාවේදී බතට ලුණු තේ හැඳි භාගයක් එකතු කරගන්න. ඊළඟට සෝයා සෝස් ටික එකතු කරගන්න. දැන් මේ ටික වැඩි ගින්දරේ හොඳට කවලම් කරගන්න ඕන. දැන් මම මේ වෙලාවේ ඉතුරු කැරට් කීස් ටිකත් එකතු කරගන්නවා. මුලින් මම එකතු කරගත්තේ ටිකයිනේ. ඉතුරු ටික අවසානයේ තමයි එකතු කරගන්නේ. එතකොට බතට හොඳ පෙනුමක් වගේම හොඳ රසයකුත් ලැබෙනවා. හරි, දැන් මම ෆ්‍රයිඩ් රයිස් එක හදලා අවසానයි. ඉතින් ඇත්තටම මේ ෆ්‍රයිඩ් රයිස් එක ගොඩක්ම රසයි. ඒ වගේම ගෙදර හැමෝටම බඩ පිරෙන්න කන්නත් පුළුවනි. ඉතින් එහෙනම් නැවතත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. එතෙක් ඔයා පරිස්සමින් සතුටින් ඉන්න.